ඔයාලා දැකලා තියෙනවද සමහර මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ මොන දේ කරත් හරියනවා. අපි ඒගොල්ලොන්ට කියන්නේ වාසනාවන්ත මිනිස්සු කියලා. ඒ වගේම සමහර මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ මොන දේ කරත් හරියන්නේම නැහැ. ඒගොල්ලොන්ට අපි කියන්නේ අවාසනාවන්ත මිනිස්සු කියලා. ඔයා ඇත්තටම හිතලා තියනවද මේ වාසනාව කියන එක එන්නේ උපතින්මද නැත්නම් ඒක අපිට හදාගන්න පුළුවන් දෙයක්ද කියලා? ඔව්. අද අපි කතා කරන්න යන්නේ වාසනාවේ ෆෝමියුලා එක ගැන. මේ ෆෝමියුලා එක ඉගෙන ගත්තොත් ඕගොල්ලන්ට පුළුවන් ඒ වාසනාවන්ත මිනිස්සු කියන කැටගරි එකට වැටෙන්න. මේ වාසනාව කියන එක ගැන ඉස්සෙල්ලා පරීක්ෂණ කරන්න පටන් ගත්තේ රිචඩ් විස්මන් කියන ප්‍රොෆෙසර්. එයා මේ පරීක්ෂණයට මිනිස්සු 400කට වැඩි ප්‍රමාණයක් යොදාගත්තා අවුරුදු 18 සිට 84 වෙනකම්. ඇයි සමහර අය විතරක් වාසනාවන්ත? ඇත්තටම ලක් එක මැජික් එකක් නෙමෙයි. ඒක රැන්ඩම් chance එකක් උන් නෙමෙයි. මේ පරීක්ෂණයෙන් පස්සේ ප්‍රොෆෙසර් රිචඩ් හුඟක් පුදුම වුණා. ඇත්තටම මේ වාසනාව කියන එක රඳාපවතින්නේ අපි හිතන විදිහයි අපි හැසිරෙන විදිහයි යනවා. ඒක මේ එක්ස්පෙරිමන්ට් එකෙන් හොඳටම ඔප්පු වුණා. එහෙනම් දැන් අපි ඒ එක්ස්පෙරිමන්ට් එක මොකක්ද කියලායි කොහොමද අපි වාසනාවන්ත වෙන්නේ කියලායි කතා කරමු. ඉස්සෙල්ලම ප්‍රොෆෙසර් රිචඩ් මේ එක්ස්පෙරිමන්ට් එකට සහභාගී වුණ අයට නිවුස් පේපර් එකක් ඇතුලේ තියෙන ෆොටෝග්‍රාෆ් දෙකක් පෙන්නුවා. ඊට පස්සේ ප්‍රොෆෙසර් රිචඩ් කිව්වේ මේ වගේ තව ෆොටෝග්‍රාෆ් මේ නිවුස් පේපර් එක ඇතුලේ තියෙනවා. මේ නිවුස් පේපර් එක ඇතුලේ තියෙන ඔක්කොම ෆොටෝග්‍රාෆ් කවුන්ට් කරලා කියන කෙනාට ටැග් එකක් දෙනවා කියලා. ඊට පස්සේ මොකක්ද උනේ කියලා දන්නවද? අර අවාසනාවන්තයි කියලා කැටගරි කරලා තිබ්බ මිනිස්සුන්ට ඒ ටික කවුන්ට් කරලා ඉවර කරන්න විනාඩි 2කටත් වඩා ගියා. ඒ වගේම අර වාසනාවන්තයි කියලා කැටගරි කියලා තිබ්බ මිනිස්සුන්ට ඒක හොයන්න තප්පර කිහිපයක් විතරයි ගියේ. ඇත්තටම ඒ ඇයි? මෙන්න මේකයි හේතුව. ප්‍රොෆෙසර් රිච්මන්ඩ් මේ එක්ස්පෙරිමන්ට් එක කරද්දී හරිම අපූර්ව දෙයක් කරා. ඒ තමයි ඒ නිවුස් පේපර් එක ඇතුලේ එක පිටුවක ලියලා තිබ්බා. දැන් ඕගොල්ලෝ ගණන් කරන එක නවත්තන්න. මේක ඇතුලේ ඔක්කොම ෆොටෝග්‍රාෆ් 43ක් තියෙනවා කියලා. තව එක පිටුවක් පෙන්නද්දි ඒකේ ලියලා තිබ්බා. දැන් ෆොටෝග්‍රාෆ් ගණන් කරන එක නවත්තන්න. මේක පෙන්නලා $250ක තාගි මුදලක් ලබා ගන්න කියලා. ඇත්තටම මේකයි එතන වෙලා තිබුණේ. අවාසනාවන්ත අය හැම වෙලේම අවධානය යොමු කරලා තිබ්බේ වැඩේ කරන එකට විතරයි. ඒගොල්ලෝ හැම වෙලේම බිසි. ඇත්තටම අපි හුඟක් අයටත් අපේ ජීවිතේදී වෙන්නේ ඒක තමයි. අපිට අපේ අවස්ථා මගන්න. ඒ වගේම ඒ වාසනාවන්තය කියලා කැටගරි කරලා තිබ්බ කට්ටිය ඒ පිටු දෙකම දැක්කා. ඒ නිසා ඒගොල්ලන්ට ෆොටෝග්‍රාෆ් ගන්න පෙන්නලා ඒ තෑගි මුදල ගන්නත් අර $250 ලබා ගන්න පුළුවන් වුණා. මේ පරීක්ෂණයෙන් පස්සේ ප්‍රොෆෙසර් රිච්මන්ඩ් මූලික කරුණු 4ක් පෙන්නනවා කොහොමද වාසනාවන්ත අය වාසනාවන්ත වෙන්න කියලා. පළවෙනි එක තමයි ඒගොල්ලෝ හැමදේම අවධානයෙන් නිරීක්ෂණය කරනවා සහ අලුත් අවස්ථා ඒගොල්ලොම ක්‍රියේට් කරගන්නවා. දෙවන කාරණේ උනේ මේගොල්ලෝගේ ගට් ෆීලිං එක හුඟක් විශ්වාස කරනවා. ඒ අනුව තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ. තුන්වෙනි කාරණේ විදියට ප්‍රොෆෙසර් රිච්මන්ඩ් අපිට පෙන්වන්නේ මේගොල්ලෝ හුඟක් ධනාත්මක චින්තකයන් කියලා. ඇත්තටම මේක නම් විශ්වාසාර්හන විදියට හුඟක් සමානයි. මොකද අපි හුඟක්ම ධනාත්මකව හිතනවා නම් අපිට පේන්නේ හුඟක් ධනාත්මක දේවල්. හතරවෙනි සහ අන්තිම කාරණේ විදිහට ප්‍රොෆෙසර් අපිට කියන්නේ මේගොල්ලෝ ඒගොල්ලොන්ගේ අතින් වැරද්දක් වුණාම ඒක දකින්නේ තවත් ඒගොල්ලන්ට ලැබුණු අලුත් අත්දැකීමක් විදිහට බාරගෙන ඒගොල්ලෝ ඒකෙන් ඉගෙන ගන්නවා. මේ කරුණු හතර අපේ චින්තනයට ඇතුළත් කරගත්තොත් අපිටත් ඇත්තටම වාසනාවන්ත වෙන්න පුළුවන්. මේක ඔප්පු කරන්න ඕන නිසාම ප්‍රොෆෙසර් රිච්මන්ඩ් පටන් ගත්තා වාසනාවන්තයන්ගේ පාසල නමින් පාසල. ඒකට ඉංග්‍රීසි වලින් කිව්වේ ලකී ස්කූල් එක කියලා. ඇත්තටම පුදුමයට කාරණය තමයි මේකට සහභාගී වුණ 80%ක් දෙනා ඒ ගැන සතුටු වුණා. එතකොට ඉතුරු 120 මොකක්ද උනේ? ඇත්තටම ඒගොල්ලෝ නම් ඇත්තටම වාසනාවන්ත වෙන්න ඇති මම හිතන්නේ. හරි. මේකෙන් අපිට ගන්න පුළුවන් දේ තමයි අපේ මයින්ඩ් සෙට් එක වෙනස් කරලා අපිටත් වාසනාවන්ත වෙන්න පුළුවන් කියන එකයි. ඉතින් ඔයාලා හිතන විදිය මේ විදිහට වෙනස් කරලා බලන්න. ඕගොල්ලන්ට පුළුවන් වාසනාවන්ත මිනිහෙක් වෙන්න. එහෙනම් ඕගොල්ලෝ හිතනවා නම් මේ වීඩියෝ එකෙන් ඕගොල්ලෝ වැදගත් දෙයක් දැනගත්තා කියලා අනිවාර්යයෙන්ම ලයික් එකකුයි කමෙන්ට් එකකුයි දාන්න. ඒ වගේම subscribe කරලා තියාගන්න මේ වගේ තවත් වටිනා වීඩියෝ බලන්න.